මහින්ද රාජපක්ෂට ඊර්ෂ්‍යා හිතන්න පුළුවන්, වෛර කරන්න පුළුවන්, මහින්ද රාජපක්ෂට තරහ ගන්න පුළුවන් කාරණා මොනවද කියලා සාමාන්‍යයෙන් ගත්තාම මහින්දට තියෙන රෙද්ද බනියම අදින්න පුළුවන් හරි ප්‍රතාපවත් ශරීරයක්. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් එක තියෙන හරි ශ්‍රී ලාංකේය පෞරුෂයක් තියෙන. කාඩ්බෝඩ් පෞරුෂයක් එක්ක ඉන්න මිනිස්සෙකුට මහින්ද කියන්නේ ඊර්ෂ්‍යාවට කාරණයක්. මහින්ද කියන්නේ මේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරලා ශ්‍රී ලංකාවේ ඒකීයත්වයේ දිනාගත්ත නායකයෙක්. ත්‍රස්තවාදී කණ්ඩායමක සමාජිකයෙක් වෙලා මෙරට අලු කරලා දාන්න සහයෝගය දුන්න මිනිස්සෙකුට ඒකීයත්වය රැකගත්ත අර බය නැති මහින්ද රාජපක්ෂ ගැන වෛරයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. මේ රටේ ජනනායකයෙක් විදිහට පක්ෂ හෝ විපක්ෂ හෝ සෑම කෙනෙක් දිහාම පුරවැසියෙක් විදිහට බලන්න මහින්ද රාජපක්ෂට පුළුවන්. හැබැයි විරුද්ධ දේශපාලකයා හතුරෙක් විදිහට දකින සිල්ලර නායකයෙකුට මහින්ද රාජපක්ෂ ගැන වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මහින්දට ඉන්නවා බිරිඳක්. ලෝකේ ඕනෑම රාජ්‍ය නායකයෙක් එක්ක එක පෙළට වාඩි කරවන්න පුළුවන් පෞරුෂයක් තියෙන බිරිඳක් ඉන්නවා. ලොකම පුටුවකට ගියත් බිරිඳක්වත් පෙන්න ගන්න බැරි, රටකට එක්ක යන්න බැරි බිරිඳක් ඉන්න මිනිස්සුෙකුට මහින්ද රාජපක්ෂත් එක්ක වෛරයක් ඇති වෙන්න පුළුවන්. මහින්දට ඉන්නවා යෝධයෝ වගේ පුතු තුන්දෙනෙක්. එක්කෙනෙක් ඉන්නවා රෙද්ද බණියමත් තාම අදලා ඒ සංස්කෘතියම නියෝජනය කර. තමන්ගේ ලේ වලින් ජාතක වෙච්ච පුතු තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් රටේ ලොකු පුටුවකට ගියාට පස්සේ තමන්ගේ පුතෙක් නැති අරවා මේවා පවුල් කචල් තියෙන මිනිස්සෙකුට මහින්ද රාජපක්ෂ ගැන ඊර්ෂ්‍යා හිතෙන්න පුළුවන්. මහින්දට තියෙන පරපුරක් මැද්ද මුලනේ ඉඳන් අර රාජපක්ෂලා මේ රාජපක්ෂලා අවුරුදු 100 ගානක පරපුරක් තියෙනවා දේශපාලනය කරපු. සහෝදරයෙක්වත් පෙන්වන්න බැරි නායකයෙකුට මහින්ද රාජපක්ෂට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. වෛර කරන්න පුළුවන්. මොන පක්ෂයට ඡන්ද දුන්නත් මහින්ද රටට කරපු වැඩ නිසා අදත් මහින්දට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටේ ඉන්නවා. හැබැයි කයිය ගහලා මිනිස්සු රවට්ටලා තමන්ගේ බේස් එක හදාගත්ත නායකයෙකුට අර වගේ අවංක ආදරයක් සහිත ජනතාවක් ඉන්න ජනනායකයෙකුට ඊර්ෂ්‍යාවක් වෛරයක් ඇති වෙන්න පුළුවන්. මහින්දට තිබ්බ ඕනම ප්‍රශ්නයකට විසඳුමක් සැලසුමක්. හැබැයි කටින් කයිය ගහලා බයිලා කෙලින නායකයෙකුට පුළුවන් මහින්ද රාජපක්ෂගේ ඒ වැඩපිළිවෙල වලට ඒ සැලසුම් වලට ඒ විසඳුම් වලට වෛර කරන්න. මහින්ද හිටිය ක්‍රියාකාරී පාර්ලිමේන්තුව හැමෝම එකට කතා කරලා එක වගේ සිංහලෙන් නම් සිංහලෙන්, දෙමළෙන් නම් දෙමළෙන්, ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් ඕන විදිහට කතා කරලා ඉවරලා තමන්ගේ අවශ්‍ය ප්‍රතිපාදන එකතු කරගෙන සක්‍රීය පාර්ලිමේන්තුවක් දායක කරගන්න පුළුවන් පාර්ලිමේන්තු කණ්ඩායමක් මහින්දට හිටියා. 150කට වඩා වැඩි ගාණක් 10 දිනකින් කවර් කරගෙන ගැට ගහලා ගේමක් ගහන ජනනායකයෙකුට මහින්දගේ ඒ පෞරුෂය ගැන, කණ්ඩායම් පෞරුෂය ගැන ඊර්ෂ්‍යාවක්, වෛරයක්, තරහක් දෙන්න පුළුවන්. මහින්දට තිබ්බා ලෝකෙ පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 3කින් ලබා දුන්න ආචාර්ය උපාධි 3ක්. කවදාවත් ආචාර්ය කියලා හඳුනාගත්තේ නැහැ. එයා නිකම්ම මහින්ද රාජපක්ෂ විතරයි. හැබැයි හොර උපාධිකාරීන්ගේ නායකයෙකුට මහින්දගේ උපාධි වලට ඊර්ෂ්‍යාවක්, තරහක්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. මහින්දට තිබ්බා ලෝකේ ඕනම රාජ්‍ය නායකයෙක් ගාව ශ්‍රී ලංකාව අනන්‍යතාවය එක්ක කෙලින් හිට ගන්න පුළුවන් නියම පෞරුෂය. රටේ ලෝකේ ප්‍රබල නායකයෝ ගාව කුක්ෙක් වගේ ඇබරෙන නිකන් සිප්පි කෑලි වලට මහින්දගේ ඒ ජාත්‍යන්තර පෞරුෂයට වෛරයක්, තරහක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. මහින්දට තිබ්බා තමන්ගේම කියලා වෘත්තියක් දේශපාලනට අමතරව. අදටත් මහින්දව අඳුන ගන්න ඕන නීතිඥ මහින්ද රාජපක්ෂ කියලා කතා කරනවා. නිකන් ඔය කෝච්චියේ වඩේවික්ක වගේ නායකයෙකුට ඒ වගේ පෞරුෂයකට ආපහු ඊර්ෂ්‍යා, තරහ, වෛරය ඇති කරගන්න පුළුවන්. ලෝක ආර්ථික අර්බුදයක් අස්සේ ජනතාවට ඒ ආර්ථික අර්බුදය දැනෙන්න දෙන්නේ නැතුව රට පාලනය කරන්න පුළුවන් හැකියාවක් මහින්දට තිබ්බා 2012 ඔබට මතකයි. හැබැයි හාල් ටික බෙදා ගන්න බැරි නායකයෙකුට ඒ වගේ වැඩක් කරපු නායකයෙක් ගැන ඊර්ෂ්‍යාවක්, තරහක්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. මහින්දට තිබ්බ දේශපාලන අත්දැකීම් එක පැහැදිලි ගමනක්. മന്ത്രി, නියෝජ්‍ය ඇමති, අගමැති, ජනාධිපති මේ වගේ ලයින් එකකින් ආපු අත්දැකීම් එක්ක හොඳ ප්‍රශ්න වලට විසඳුම් සහිත හරි ලස්සන අත්දැකීම් සහිත දේශපාලන ගමනක් මහින්දට තිබ්බා. නිකන් කයිය කෙල ඉඳලා රොකට් එකේ වටුණා වගේ ජොක් ගාලා පුටුව ගිහගත්තට පස්සේ අර අත්දැකීම් තියෙන පෞරුෂයකට ඊර්ෂ්‍යාවක්, වෛරයක්, තරහක් ඇති කරගන්න ඒ වගේ මිනිස්සුෙකුට පුළුවන්. තමන්ගේ නිවැරදිකම දන්න හින්දා දහස් ගණනින් එල්ලෙවෙන චෝදනාවලට උපේක්ෂා සහගතව මුහුණ දෙන්න ධෛර්යයක් මහින්ද රාජපක්ෂට තිබ්බා. අදටත් තියෙනවා. හැබැයි උපේක්ෂා සහගත බව නිසා නොවැටෙන මහින්ද රාජපක්ෂ ගැන අර චෝදනා, කයිවාරු, බයිලා, අවලාද, කුමන්ත්‍රණ ඔක්කොම කරන මිනිස්සයාට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. වෛරයක් ඇති වෙන්න පුළුවන්, තරහක් ඇති වෙන්න පුළුවන්. මහින්දට තිබ්බ පුරුද්දක් තමන් ගාව මොනවා හරි තියෙනවා නම් ඒක ජනතාවට දීලා ජනතාවගේ ජීවන තත්ත්වය පොඩ්ඩක් වැඩි කරගන්න උදව් කරන මට්ටමේ පුරුද්දක්. ජනතාවගෙන් සර්ට් එක, බෙල්ට් එක, කෙහෙල් අවරිය, කෙහෙල් කන, පෙට්‍රල් ටික, ඩීසල් ටික, පොකට් මැනි එක ඔක්කොම අරගන්න මිනිහෙකුට තමන්ගෙන් කීයක් හරි දීලා ජනතාව පෝෂණය කරන නායකයෙක් ගැන ඊර්ෂ්‍යාවක්, වෛරයක්, තරහක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියෙක් වුණත් තමන්ගේ ඥාති පුත්‍රයෙකුට හරි රස්සාවක් ඉල්ලගෙන මහින්ද ගාවට ආවට පස්සේ දේශපාලන ප්‍රතිවිරුද්ධකම් අතහැරලා දාලා ඒ දරුවට රස්සාවක් කරන් දෙන්න පුළුවන් උණු වෙන හදවතක් මහින්ද රාජපක්ෂට තිබ්බා. හැබැයි ප්‍රතිවාදීත්වය නිසාම දරුවට රස්සාව දුන්නා කියලාවත් කෙලෙහිගුණ අමතක කරලා වෛර කරන්න, තරහ වෙන්න, ඊර්ෂ්‍යා කරන්න තවත් ජනනායකයෙකුට පුළුවන්. මම දන්නේ අනුර කුමාර දිසානායකට මේ කාරණාවලින් මොකක් අදාළ වෙනවද කියලා. වෙනකට මේ එකක්වත් නැතුව වෙන මොකක් හරි අදාළ වෙනවද කියලා මම දන්නෙත් නැහැ. හරි. නමුත් මහින්ද රාජපක්ෂ කියන රටක්
දක්වන්න චරිතය. ඒක අපි දන්නවා. අනුර කුමාරගේ වචනයෙන්ම කියනවා නම් මහින්ද කියන්නේ දේශපාලන සංස්කෘතිය. පුළුවන් නම් ගෙදරින් එළියට දාලා බලන්න. ඔයාට අතීතයේ මතක නැති වුණාට ඔයා මේ කතාව කරන්නේ ස්ටේජ් එකේ ඉඳගත්දි ඔයාගේ වටේ වලල්ල වගේ සිකියුරිටි දාලා තිබ්බා. ඒ කාලේ සිකියුරිටි ඔහම නෙමෙයි තියෙන්නේ. තිබ්බනම් යුද්ධ කාලේ. ඔයා ඒ විදිහට කතා කරන්නෙත් බය නැතුව මහින්ද රාජපක්ෂ. මම මේ කතා කරන්නේ කොහේ හරි පාරක කෑලි කෑලි කුඩු වෙලා මැරලා යන්නේ නැතුව. අපේ දරුවෝ හෙට උපදින දරුවෝ අදටත් ආරක්ෂා වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මේ රටේ උපනූපන් හැම කෙනෙකුටම ජීවිතය ලබා දුන්නේ. ඒක මතක මිනිස්සු මේ රටේ ඉන්නවා. පුළුවන් නම් මහින්දව දාන්න එළියට මිනිස්සු පණ වගේ රක් ගන්නේ මහින්ද රාජපක්ෂව. ඒක නාව දෙකක් නෑ. එහෙනම් ගිහිල්ලා එන්න. අපි හම්බෙමු.